අදාරම්. කොත්තු ගෑඩි. මන් දෙක්කට හදා. ස්ටයිල් එක යන්නේ. ඕම් බෑ ලස්සනට දාපන්. වැදා හැදි දෙයිද නෑ නමේ දෙන්නේ. නම් ඒගොල්ලෝ මන් තාම අතවන්නේ නෑ අද මුඩ ටික තෝත් දාලා. අඩෝ ඒක ගල් වෙලා ඒක නියු. මොන් අද්දේ ෆෝන් එකක් අල්ලගෙන යන්නේ. ලැලි ගෑඩි වගේ. ඈ ෆෝන් එකක් අල්ලලා මොකද්ද කරන්නේ? 30. කපාගත් බීලූරු ලීක්ස් කැරට් ග්‍රෑම් 100. කපාගත් අමු මිරිස් රම්පේ කටපිංචා. බිත්තර 3ක්. වෙලාවට 3ක් ගත්තේ. ගාන්න විතර තුනක් ගෙනාවේ මේ. වෙලාවට 3ක් ගත්තේ. හරිද? එළවලු තෙල් මේස හැඳි 25ක්. මේ තැන 25 එළවලු දෙකක්. තෙල් මේස හැඳි 25යි. සොයා සෝස් මේස හැඳි 15යි. ෆිෂ් සෝස් මේස හැඳි 2යි. ඔස් මොනවා මුලක් කරනවද? මේ රෝල් ටික කපන්න. කපන්න. කොන කපලා මොකද කොනෙමු. මාල් මිස් කරමු. ගියපාර මේක හොදලා ගන්න. සුරේෂ් සුරේෂ් කපනවා කැපිලා. කරව ගන්න ඕනි දාන්නේ. ඔව් අප්පා මොනවා කරදේ. අනේ අලයි. ඔයාලා වත් ගන්නේ. මාළු මිනිස් ටික රතු පාට වුණාම මාත් ටික රත් වෙයි. මගේ අත කිසරයක් එක්කුණා තෝරන්නේ. මේ පිටේ සරයිද? දැන් කරයි. දැන් රාබල්ලා කිරීතුව. දැන් හෙමින් කපන්නේ ඌ බයි වෙලා. අතේ වුණොත් එහෙම ඒක කරගන්නත් තියෙනවා. මම මාළු මිනිස් කපන්නේ මුලින්ම හදා. ආසයි එහෙනම් කොන කපන්න පුළුවන්. එක්ක. ඔය දාන්න. රොමේ වර බේස් මේව කැටලේ. ඔය දාන්න එපා ඊට පස්සේ උපදෙස් දෙයි මේ ගෑනු ටික කොහොම නෙමෙයි කවන්නේ. ගෑ ගන්නවා. සුරේෂ් ස්ටයිල් එක. ගෑනු ටික කියයි මෙහෙම නෙමෙයි ගන්නේ යොම නෙමෙයි. මොම නෙමෙයි තමයි ගන්නේ. මොකද්ද කරන්නේ? සුරේෂ්ගේ කෙල්ල සුරේෂ් වෙන්න කියලා කිව්වා. මම්බල දෙන්න උයාගනින් මම යනවා. මේ කැරට් ගාන එකක් නැද්ද ලස්සන ගාන? කැරට් ගාන නැද්ද? ඒ කොහොම රහින ගහන්නේ නේ මේ ගන්න එපා. අර උයා කැරට් ගන්න. පින් එක පින් දෙකක් යාලු. අනිත් පැත්ත ගන්න. මොන පැත්තද ගහන්නේ? බෝඩ් එක වල දින ටික මොකද්ද කරන්නේ? අර බෝඩ් එක වල මෙරි කොහෙද දාන්නේ? ඊයගෙන කැපෙන්නේ නෑ මම මේ. ඔබ මාත් රුපියල් 100ක ගේන්න බං අපි වැඩි කරගෙන ආවා. මම ඔගේ කපුලා හිතා ගනින් විදි. එළවලු එකයි මාස් වෙනයි. ඕ බෑව මේක. ඔගෙන් කපන්න මිටියක් ගනින් අරකට. පොරවන්නේ? උඹලා ගහලා තියෙන කාටුම. අතුමන්නේ ඔරිජිනල් මේ වෙජිටබල් මාස්. ඔය චිකන් නෙමෙයි. වෙජිටබල්. ඒක තමයි කිව්වේ ඔරිජිනල් නෙමෙයි. වෙජිටබල් මම වෙජිටේරියන් නේ බා. මොනවද මං කියවන්නේ? මොනවද කාලා? වෙජිටේරියන්. පොඩියට කපන්න නැත්නම් ඔත්තු වෙලා. පසින්දු කොත්තු ගෑන්ඩ් එක ඕපන් කරන්න තව ටික කාලයයි. පස්සෙන් කොත්තු කොත්තු. දැන් ටික ටික කොත්තු ගහන්න පුරුදු වෙනවා. ළඟදීම කිරියල්ල ටවුන් එකේ පසින්දු කොත්තු ගෑන්ඩ් එක ඕපන් කරනවා. මල් කඩ කඩ උයන්න බෑ සුරේෂ් ෆෝන් එක තියහන්. බොරු කියන්න බෑ. මේ මූත්තු වෙන සමාජික. වරෙන් ෆෝන් එකෙන් බලන්න බලලා ගැස්සෙන්න. වීඩියෝ එනවා. ඉන්නේ පොඩා අපෝලා. බලන්න පදම ආද්දි කියන. අර කොත්තු ගන්න. ඕක දාන්න බෑ. අපේ ලෙවල් එක දැන් හැදෙන ගමන් තියෙන එක ඒක කරලා නාස්තෝත් අහලා මොනවා මොනවද කියවන්නේ? මට වෙනම ඩෙවල් කරන්න කැරලක් තියන්න මම කොත්තු පැත්තකින් තියන් කන. මේක පොඩ්ඩක් මේක පොඩ්ඩක් පීඩාලා දාපන් ওই ටික තමයි රහ. වතුර ටික දාන්න එපා. ලස්සනට නිකන් කැතරික නැති. යකෝ ලං ගන්න එපා. ආමරක්නේ නෑ ස්වභාවික බව දෙන්න ඕනි කස්ටමර්ස්. ඒව දාන්න මම කල්ලන්න එපා කියන එක. මේකට දාන්න. ඔව් ඇති ඒකට දාන්න පුළුවන්. මේ පෙන්නන්නේ. ඒව පෙන්නනවා. දාන්න මේ මේකට තමයි අරයා හොදි ටික දාන්න ඇති. එයා ගෝ එක පෙන්වන්න එපා කියලා මේ මෙයා තමයි කිව්වේ. ඕවා දාන්න මම. මේ මෙයා මේක පෙන්වන්නේ එයාගේ ලැජ්ජයිලු. මෙයාට ලැජ්ජයිලු මේ.
රැද්ද වෙන්න එපා. හරි තමයි කැදලා නේද ඉන්නේ ඔබ ඇදලා ඉන්නේ. විතර කට්ටික. කොහෙන්ද බලන්න යන්න ඕනේ? යා කොහෙන්ද යන්නේ කියලා විවින් දියා. අතේ තියන්. අර විස්තරේ තෝකර දාලා බලන්න අතට ගැම්මු. පොඩි කර ගන්නවා. මම පොඩි බෙන්ඩරේ දාමු, බෙන්ඩරේ ඇදුවේ. බෙන්ඩරේ දාලා බෙදවල බෙන්ඩරේ මාස 4-5 ළමයින්ට කොත්තුවක් හදනවා කියලා. මස් කැරි හැපෙන්න ඕනේ නේත් එක. කටු හැපෙන්න ඕන එකයි කිව්වේ. කරේ මෙවජ කන්නේ. කොත්තු කිලෝ එකකට බිත්තර දෙකක් මදිම මූල ලෝක බලට දෙකක් ගේනවා අපි තුනක් ගෙනාවා නේද? ඔව්. ඔයාගේ වගේ ඔෆ් කට් ගේනවා ගෙනාවේ නැත්තේ අර මේ ජෙනුවින් විදියට මස්ම ගෙනාවා ඉතින් නැත්තම්. ඔෆ් කට් එකෙන් ලැජ්ජේ තුන අපේ තාත්තට හොඳ නෑ. ඔව් ඉල්ලුවේ නෑනේ නේද? කඩේ නෝක්කත්. කඩේ ඔක්කොටම ඇහෙන උක්කක් නැද්ද? ඒක කොත්තු පැකට් එක අර මන් නිකන් බල්ලට කියලා හරි ගත්තා. අර මං කඩේට මේ බිත්තර ටික කර වෙනවා. එළවලු ටික දාපන්. එළවලු දාන්නේ අන්තිමට ගානවා. අමුවෙන් කන්න බෑ එළවලු. අම්මෙන් කන්න ඕනේ. ඒතකොට පෝස්ට් දාන්නේ. ලූණු තමයි අමුවෙන් කැවෙන්න. හරාංගු. ඉතුරු කා. මාස් ටිකක් තාවේ කාරවක් කරගන්න. කවදාම මාළ මිනිත් නටු පිටින් දාලාලු. පොඩි ඇති නේද බා? පොඩි පාට තමයි නැත්te පොඩි දැම්ම නම් දාටියක් පාටයි. ආයේ මෙන්න නේද පසිඳු ගෑන්ඩ් එකේ පසිඳු කොත්තු ගෑන්ඩ් එකේ කොත්තු හැදෙන්නේ. මම තමයි රස්තම මේ කොත්තු ගන්න පැය විතර ඉඳන් බලන් ඉන්නේ. කස්ටමර් ඔයාලට මොකද්ද සර්විස් එක ගැන කියන්න තියෙන්නේ? කොත්තු සැරට දාලා දෙන්න. කොත්තු සැරට බයිට් එක. මිස් කැල්ලක් දාන්න. ආ ඊ යකෝ දැනටමත් හොදි වැඩි මමට වැඩි කිවි මු තව අර මතේ රයිස් යන කොත්තු අන්න ඒ වගේ හදන්නේ. මේ සැර නෑනේ ඔය. ඈ ගම්බෙරිත් දාන්න නේද ඉතින් මිරිස් කුට්ටියක් දාමු. මිරිස් කුඩු දාන්න එපා ඒකට අවුල ලුණු නැද්ද ඇද්ද ලුණු ලුණු වැඩි සැර. කොත්තුව හදලා ඉවරයි Be careful. නිකන් මම මේක මොකක් වගේද කියලා මම මේක උඹට කියන්න. මෙයා නිකන් කරත්තා මේ විතර බයික් එකේ පිටිය කොත්තුව